දවසින් දවස වැඩිවන ක්‍රිකට් උණුහුමේ පන්දුවාර 2020 ලෝක කුසලාන් තරඟාවලිය පෙබරවාරි 7 වන දිනේදී ආරම්භ විය. කණ්ඩායම් 20කකින් යුත් මෙම තරඟාවලිය ඉන්දියාවේදී හා ශ්‍රී ලංකාවේදී පැවැත්වේ. මේ වෙනකොටත් ලෝක කුසලාන් තරඟාවලිය තරඟ කිහිපයක්ම පවත්වා අවසන්. ඉතින් මෙම ලෝක කුසලානේ විශේෂ තරඟාවලියක් වේ. ඊට හේතුව මෙම තරඟාවලියට සහභාගී වන ගොඩක් කණ්ඩායම්වල සිටින්නේ අත්දැකීම් බහුල නවක ක්‍රීඩකයන් රැසක්. විශේෂයෙන්ම ඉන්දිය කණ්ඩායමේ සිටින්නේ නවක ක්‍රීඩකයන්. කලින් ලෝක කුසලාන ක්‍රීඩා කරපු ඉන්දිය සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් වන විරාට් කෝලි, රෝහිත් ශර්මා වැනි සුපිරි ක්‍රීඩකයන් මෙම තරඟාවලියේ නොමැති වීම විශේෂ කරුණක්. ක්‍රිකට් රසිකයන් බොහෝ දෙනෙක් විරාට් කෝලිලා, රෝහිත් ශර්මාලා මේ ලෝක කුසලානට ක්‍රීඩා කරන්නේ නැත්තේ ඇයි කියා තාමත් විමසනවා. ඊට හේතුව මේ වෙනකොටත් ඉන්දිය කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් රැසක් නවකීන්ට තැන ලබා දී තිබෙනවා. මෙම ලෝක කුසලාන තරඟාවලියේ මේ වෙනකොටත් පවත්වපු තරඟවලින් පෙනී යන්නේ මෙම තනතිරුවල කණ්ඩායමකට ලකුණු 150 සීමාවට යන එකත් බොහෝ වෙහෙසක් වී තිබෙනවා. තනතිරුව වඩාත් උචිත වන්නේ පන්දු යවන්නන්ට. ඉතින් මේ ලෝක කුසලානේ කැපී පෙනෙන කරුණක්. තනතිරුව වඩාත් උචිත වන්නේ පන්දු යවන්නන්ට බව ඉන්දියාව හා ඇමරිකාව අතර පවත්වපු තරඟයෙන්ම පෙනී ගියා. ලෝක කුසලාන තරඟාවලියේ වැඩි දෙනෙක්ගේ අවධානය යොමු වී ඇත්තේ ඉන්දිය කණ්ඩායමටයි. එයට හේතුව ඉන්දිය කණ්ඩායම මෑතක සිට 2020 තරඟවල බොහෝ ලකුණු රැස් කරනවා. ඒත් ලෝක කුසලාන තරඟාවලියේ පවත්වපු ඉන්දිය කණ්ඩායමේ පළමු තරඟයේදී නම් ඔවුන් පිටිකරන්නේ හොඳ මට්ටමක පැවතියේ නැහැ. ඊට හේතුව කලින් ලෝක කුසලාන වල හොඳින් ලකුණු රැස් කරපු විරාට් කෝලිලා, රෝහිත් ශර්මාලා නැතිවීම වෙන්න පුළුවන්. මොකද දැන් ඔවුන්ගේ කණ්ඩායමේ සිටින ගොඩක් ක්‍රීඩකයන් මීට පෙර එක් ලෝක කුසලානයකටවත් ක්‍රීඩා කර නැහැ. ඉතින් මෙම ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාවේදී පවත්වන තරඟ නැරඹීමට ඉන්දිය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි දිවයිනට පැමිණ තිබෙන බවටයි ආරංචි වී ඇත්තේ. ඒ කාලේ ක්‍රිකට් ලෝව රජ කරලා සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් මේ වෙද්දී ප්‍රේක්ෂකයන් වී හමාරය.